යාළුවනේ අද අපි ආව මාතර දිස්ත්‍රික්කයේ දෙයන්දර ප්‍රදේශයට. මාතර දිස්ත්‍රික්කයේ දෙයන්දර නගරයට ඇවිල්ලා දෙයන්දරින් දංහේන පාර ඉස්සරහට ඇවිල්ලා ගම්මැද්ද ගම කියන ගමට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දකින්න ඇති අපි ලස්සන view එකක් තියෙන ඒරියා පාස් කරගෙන තමයි ඉස්සරහට ආවේ. ඉතින් ඒ වගේම ලස්සනක් තමයි කාක්කැල්ලෙත් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණේ. ඒතකොට අපිත් එක්ක අද ඇවිල්ලා ඉන්නවා මෙතන ප්‍රමෝද් තමයි අපිට මාර්ගෙ පෙන්වන්නේ. ඒ වගේම තමයි වීඩියෝ කරන පසින්දු ඉන්නවා. ඒතකොට වීඩියෝ කරන පසින්දු ප්‍රමෝද් එක්ක තමයි අපි අද මේ ප්‍රදේශයට ආවේ. ඉතින් ඕගොල්ලෝ අපි අර පෙන්නපු පාර දිගේ ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ බෝඩ් එක තියෙනවා. එතකොට මේකේ තියෙන විදියට කාක්කැල්ල ගම්මැද්ද ගම. හරි එහෙනම් අපි තුන් දෙනාත් එක්කම ඉස්සරහට යමු. ඕගොල්ලොත් එන්න අපිත් එක්ක කාක්කැල්ලේ ලස්සන බලමු කට්ටියත් එක්ක. හක්මන මුලට එන පාරේ හක්මන පැත්තේ ඉඳන් ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලන්ට දෙයන්දර ඉස්කෝලේ හම්බෙනවා. එතන හන්දියෙන් දකුණට හැරිලා ඉදිරියට තමයි කාක්කැල්ල තියෙන ලොකේෂන් එකට යන්නේ. අපි ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරිම ලස්සන view එකක් තියෙන්නේ මේ අපි ඕගොල්ලන්ට පේනවා ඇති මේ ගල් කොටවල් ස්වාභාවික හැදිලා තියෙනවා මේ හරිම ලස්සන දර්ශනයක් තියෙන්නේ. මාතර දිස්ත්‍රික්කයේ දෙයන්දර ප්‍රදේශයේ තියෙන මේ කාක්කැල්ල තෙත් කලාපයට අයිති ප්‍රදේශයක්. මේ තෙත් කලාපයට අයිති ප්‍රදේශවල ඉතා විශාල ජල මූලාශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ මේ ජල මූලාශ්‍ර මේ ප්‍රදේශීය ජනතාවට අදාළ වගා කටයුතු කරගන්න උදව් වෙනවා වගේම මේ ප්‍රදේශයට සංචාරක කර්මාන්තයට මේ කුඩා දොළ පාරවල් අතර තියෙන මේ වගේ දියැලි ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඉතාමත් අලංකාරයක් තමයි මේ කාක්කැල්ල වගේ දියඇලි මේ වගේ ප්‍රදේශවලට එක් කරන්නේ.
මෙතෙන්ට ආවට පස්සේ දියැලි කීපයක් තියෙනවා. මේ පහලක් තියෙනවා දියැලක්. මේක නම් මේ කට්ටිය වැඩිය නාන්න යූස් කරන්නේ නැහැ. පොඩ ගැඹුරුයි කියලා තමයි අපිට ප්‍රොමෝට් කිව්වේ. මේ ඒකින්ද අර උඩහ තියෙන දියැල්ල. අර කලින් දැක්ක බහින තැනම තියෙන දියැල්ල ගාව වතුර වලින් නා ගන්නවා නම් හොඳයි. මේ මොකද මේක පොඩ්ඩක් ගැඹුරුයි කියලා අපිට දැනන්න ලැබුණා. අපි දැන් කොහොමද අර දියැලේ උඩටත් යනවා මේ අපි ගිහිල්ලා බලමු කොහොමද එතෙන්ට view එක තියෙන්නේ කියලා. ඔයාලා මේ පරිසරවල සුන්දරත්වය විඳ ගන්න එනවා වගේම මේ පරිසරයේ අලංකාරය තවදුරටත් තියාගන්න වග බලා ගන්න. ඔයාලා මතක තියාගන්න ඕන මේ පරිසරයට කිසිදු නොදිරන අපද්‍රව්‍ය, ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල් නොකරන්නත් ඔයාලගේ පියසටහන් පමණක් මේක ඉදිරි කරලා යන්නත් ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න. අපි වඩා දියැලේ උඩට ගිහිල්ලා බලමු කොහොමද අත්තිලා. හරි. වැස්ස ගාලට මේ ටිකක් යට වෙනවනේ. දියසේල සෙට් වෙලා තියෙන්නේ. වදියාවේ ඩල්ගෙඩිය ඉස්සනවා. අර බාරක් මොන්ඩාලි ඉස්සනවා. ආගෙන ඉන්න. පොඩි මාළු ඉන්නනේ. පොඩි දියැලක් වුණත් අට්ටම ලස්සනක් තියෙනවා. අට්ටම ඉවරයි. මේ පොඩි සෙට් එකක් ඉන්නවා. අපි අර කලින් ඉඳපු තැන පව කරගෙන ඇවිල්ලා දියැල්ල උඩට ඇවිල්ලා තමයි දැන් මේ. ඉතින් මෙතන ඉඳන් මේ ඒරියා එක බැලුවට පස්සේ මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්ට අර අපි කලින් දැක්ක දියැල්ල වැටෙන තැන ගොඩාක් ලස්සනට පේනවා.
හරිම සුන්දර දර්ශනයක් තියෙන්නේ. මේ පරිසරයට ආවට පස්සේ මේ තියෙන ගස් කොළන් එක්ක හරිම කූල් බවක් තමයි ඇඟට දැනෙන්නේ. මේ වගේ තව දියැලි කීපයක් උඩහත් තියෙනවා. මේ අපි ඒවට ගිහිල්ලා බලමු කොහොමද දත්තේ කියලා. යා. කලින් කිව්වා වගේ මේ උඩ ප්ලේස් එකට ආවා. තව ඉස්සරහා මේ වගේ ප්ලේසස් කීපයක් තියෙනවලු. අපි ඒවටත් පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මොකද අපි ඔලුදෝලේදිත් මේ යන්න පුළුවන් ඉස්සරහටම ගියා. ඉතින් මේකෙත් අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා. කට්ට කීපයක් නැගෙන ඉවරයි උඩ දාලා. උනාට මේ නාන්න හොඳ ප්ලේස් එක මට කියන අර පහළම ප්ලේස් එක වේදා නෙමෙයි මේ අපි ආවෝ.
අපි අද මේ කාක් කැලට ඇවිල්ලා ආපු ගමන නිමා කරලා යන්න තමයි මේ රෙඩි වෙන්නේ. කට්ටියත් එක්ක සුපිරි ෆන් එකක් ගත්ත මේ ප්ලේස් එකේ. ඉතින් මේ කට්ටියට මතක් කරන්න ඕන මේ අනිවාර්යෙන් මේ තැන් වලට ආවට පස්සේ කුණු දාන්න ඒවා මේ පරිසරය ආරක්ෂා කරගන්න. ඔයගොල්ලොත් ඇවිල්ලා මේ ස්ථානයේ රස විඳලා යන්න. මතක් කරනවා අපේ YouTube Travora YouTube channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරන්න. ගන්න කියන හැමෝටම share කරන්න. මේ වගේ තව තවත් ලස්සන ලංකාවේ දින තැන් ඕගොල්ලන්ට අපි අනිවාර්යෙන් ඉස්සරහට තරන් එනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාගෙන එහෙනම් හැමෝටම සුබ දවසක්. අදට සමුගමු.